අද රෙසිපි එක කිලෝ 2ක බටර් කේක් එකක්. එන්නකෝ කොහොමද හදාගන්නේ කියලා බලමු අපි. කිලෝ 2ක කේක් එක හදාගන්න මෙඩෝලි බටර් වලින් බටර් ග්‍රෑම් 500ක් අරගෙන ඒත් එක්කම සීනි ග්‍රෑම් 500කුත් අරගත්තා. බටර් ටික විනාඩි 2ක් විතර මේ විදියට හොඳට බීට් කරගෙන ඊට පස්සේ සීනි ටිකත් එකතු කරගෙන බීට් කරගන්නවා. අද මම සීනි ටිකක් කුඩු කරලා තමයි අරගත්තේ. සීනි ටික එකතු කරගෙන මේ විදියට විනාඩි 2-3ක් හොඳට බීට් කරගත්තට පස්සේ බිත්තර එකින් එක එකතු කරගන්නවා. කිලෝ 2ක කේක් එකක් හදාගන්න නිසා බිත්තර 8ක් අරගත්තා. බිත්තර ටික එකතු කරගෙන වැනිලා තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. පාම් පිටි ග්‍රෑම් 500ක් ඒකට බේකින් පවුඩර් ග්‍රෑම් 20ක් එකතු කරගෙන හොඳට හලාගෙන ඒක මම ටිකෙන් ටික මේ බැටර් එකට එකතු කරගෙන හැන්දකින් මික්ස් කරගන්නවා. මේ විදියට පිටි ටිකෙන් ටික එකතු කරගෙන මික්ස් කරගන්න ගමන් කිරි කෝප්ප භාගයක් ටිකෙන් ටික එකත් එකතු කරගන්න ගමන්ම මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ විදියට මික්ස් කරගත්තම අපේ කේක් බැටර් එක රෙඩි. ලෑස්ති කරගත්තු තැටියකට මේ බැටර් එක එකතු කරගෙන සෙල්සියස් 180ට විනාඩි 45ක් බේක් කරලා අරගත්තම අපේ කේක් එක රෙඩි. මේ විදියට තමයි අපේ බටර් කේක් එක අපි ලෑස්ති කරගත්තේ. ඉතින් ඔයාලත් මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ගොඩාක් රසට soft එකට කේක් එක හදාගන්න පුළුවන්.